තුන්වෙනි ගාන. මේකෙදි මුලින්ම කියන එක් එක් ප්‍රතිරෝධ තුලින් ගලන ධාරා සොයන කියලා කියන එක චුට්ට දාලා තියෙන්නේ නේද? බොලේසි. මොන අපි එහෙනම් විදුලි ජාම්බල වැඩිම කෝෂ 120 තෝරගත්ත එකෙන් අයි ධාරාවක් එනවා කියලා ගමු. අයි ධාරාවක් එනකොට එකෙන් කොටසක් මේ පැත්තට I1 කියලා යනවා. මේ පැත්තට I ඍණ I1 කියලා යනවා. ඒක මෙතනට එනකම් I ඍණ I1. මේ පැත්තෙන් I1 එනවා. අපි කුඩු දෙකක් තියෙනවා. මේ පැත්තේ කුඩු අංක 1 කියලා ගමු. මේ කුඩු දෙක අංක 1 මේ අතට දාමු. කුඩු අංක 2. ඒක දක්ෂිණවත දාමු. මේක වාමවත දාමු. එහෙනම් මම කුඩු අංක 1ට දානවා. වාමවත. ඒකේ I ඍණ I1 ධාරාව ගලා යනවා 4.26යි. ඊට පස්සේ මෙතනින් ගලා යනවා I ධාරාව. ඒක යනවා 40 මෙතනින් 5 45යි 15යි. 40 5 ඊට පස්සේ 15 15 ඉඳන් බලන්නේ. I ධාරාව වෙනයි අපි පොඩි ලියමු. I ධාරාව වෙනවා 40 5 ධන 15 15. විදුලි ජාමර ගත්තොත් මොකෝ වෙන්නේ අපේ චක්‍ර දිශාවටම n 120 ධන 120 ඍණ මේක අපේ චක්‍ර දිශාවට විරුද්ධ වෙන්නේ ඍණ 30. අපි සුළු කරමු I වලින් මෙතනින් 30ක් එනවා. මෙතනින් I වලින් එනවා 40යි 45යි 15යි 60ක් එනවා. එතකොට 60යි 30යි 90ක් I. මෙතනින් 30යි මෙතනින් 60. I1 වලින් එනවා 30ක්. 30යි I1 සමානයි 120 30ක් ගියාම 90යි. අපිට 30න් බෙදලා ගන්න පුළුවන් 3යි I ඍණ I1 සමානයි 30න් බෙදුවා 3යි අංක 1. අපි පුඩු අංක දෙකකට දාමු. පුඩු අංක දෙකට. ඒකට දානවා අමාවත. ඒතර මොකද දෙන්නේ I1 ධාරාව ගලා යන අපිට හම්බ වෙනවා 2.18 කියන දෙන්න. ඊට පස්සේ අපේ පැත්තටම I ධාරාව ගලා යනවා. යා අපිට 40යි 5යි 15යි. මම ඒක පොඩි එකතු කරලා ලියනවා 45යි 60යි කියලා. විදුලි චාඹල ගත්තම අපේ පුඩුව පැත්තට 120 වෙනවා 80 ඊට විරුද්ධ වෙනවා. 120 රින් 80. අපි සුළු කරමු. මෙතනින් I1 ඒවා 20යි. ඒතර 20යි I1 ධන 60යි I සමානයි 140. අපිට මේක 20ෙන් බෙදෙත හැකි I1 ධන 20ෙන් බෙදුවම 3යි I සමානයි 2 20ෙන් බෙද 2යි. දැන් ගන්න I1 කැපිලා යන සමීකරණයක් කියන 1යි 2යි එකතු කරනවා. 1 ධන 2. එතකොට මොකෝ වෙන්නේ? ඍණ I1 උයි ධන I1 උයි කැපෙනවා 3යි 3යි එන්නේ. ගානටම 6යි වෙනවා. 2යි මේ පැත්තෙන් 3ක් වෙනවා. 5යි. I වල ගේන්නේ 5 පිටින් 6ක්. අපි චුට්ටක් බලමු. මගේ 3. ඔව් 0.8යි ගණන් කියන්නේ. හරි. 5 පිටින් 6 කියන්නේ නේද? I වල ගේනවා 0.8යි 3 ඇම්පියර්. හරි. එහෙනම් ඔන්න අපි එක ධාරාවක් හොයාගත්තා. I1 අපිට ඒ ඇසුරින් හොයාගත හැකි. ඒක I1 හොයන්නේ කොහොමද? I1 සමානයි 3යි I. ඒතර 3යි I කියන්නේ කවුද? 5 පිටින් 6 සමානයි 2. ඒකෙන් I1 වල ගේනවා අපිට 2 ඍණ 15 පිටින් 6. ඍණාගයක් කියන්නේ අපිට ඒතර කී දෙන්නේ 12න් 15 ගියම 3 ඍණ 0.5 ඇම්පියර්. ඔව් I1 ලගේ ඍණ 0.5 ඇම්පියර්. ඒ කියන්නේ අපි දුක පැත්තට අනිත් පැත්තට යනවා. ඒතර අපි එක එක නයි දාලා දන්නවා මෙයා යන්නේ. ඒතර මෙතන ඍණ 0.5යි. මෙයා 0.8යි 3යි 3යි
තුන අයිඩි නයිවන් කිව්වම තුන එක එකතු වෙලා එනවා 1.3 එනවා. මම අපි දානවා ටික හොයාගත්තා. ඒතර එක එක් ප්‍රතිරෝධ තුලින් ගලන දානවා හෙව්වා. ඊට පස්සේ එක් එක් කෝෂයේ විභවාන්තරය හොයන්න කියලා. මම අපි පරිස්සමෙන් බලමු. ඒතර ඔන්න අපි තෝරගන්නවා මේ රූප ටික අපි යට ගමු. ඒතර එක එක් කෝෂයේ විභවාන්තරය ගත්තම 80 වෝල්ට් කෝෂය තෝරගමු. 80 වෝල්ට් කෝෂයේ අපේ රූපේ හැටියට ධාරාව යන්නේ අභ්‍යන්තරයට. හැබැයි ඒක ඍණ ධාරාවක්. එහෙනම් අපි ලියන්නේ කොහොමද? අභ්‍යන්තරයට ධාරාව යනවා නම් V සමානයි E ධනයි R. E කියන්නේ වෝල්ට් 80යි, I කියන්නේ ඍණ 0.5යි. R කියන්නේ යාගේ ප්‍රතිරෝධය. ඊයද ඔහොම දෙකයි. ඒතර නම් 79 වෝල්ට්. 79 වෝල්ට්. ඊට පස්සේ අපි තෝරගන්නවා 120 කෝෂය. යාගේ ධනාත්මක එළියට යන්නේ. එහෙනම් අපි ලියන්නේ E ඍණ IR. E කියන්නේ 100 120 I කියන්නේ 5 බෙදීම 6 R කියන්නේ 5යි. අපිට එතන 25 බෙදීම 6 කියද 120 ඍණ 25 බෙදීම 6 115 මටයි තුනයි. මොන්නේ ආගේ වන්ද. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 30 වෝල්ට් කෝෂය. යාගේ එතකොට අපි ධනාත්මකයෙන් ඇතුළට දහනාව ගලන්නේ. එහෙනම් අන්න 30 වෝල්ට් කෝෂය ගත්තම E සමානයි E ධනයි R. E කියන්නේ 30 වෝල්ට්. I කියන්නේ 1.3 3යි. වැඩි කිරීම R කියන්නේ 4යි. ඉතින් අපිට එනවා කීයද ඉන්නේ 35.3 3යි. මම අපේ යාගේ බහන්තරේ. ඊට පස්සේ කියන එක එක කෝෂයේ තාප උත්සර්ජන ශීඝ්‍රතාව ගන්න. එක එක කෝෂයේ තාප උත්සර්ජනකට I වර්ගය අර දාන්න ඕනේ. ඉතින් අපි 80 වෝල්ට් කෝෂය ගත්තොත් මොකෝ වෙන්නේ? ඒතර ඩෙල්ටා P සමානයි I වර්ගය සිම්පල් R. ඒතර I කියන්නේ 0.5යි ඍණයෙන් වඩන්නේ. R කියන්නේ යාගේ ප්‍රතිරෝධය කීයද? 2යි. 2යි. ඒතර I වර්ගය කියන්නේ 4.5 කියන වෝල්ට්. ඊට පස්සේ දෙවෙනි කෝෂය 120 කෝෂය ගත්තොත් මොකෝ වෙන්නේ? එයාගේ ප්‍රතිරෝධය 5යි. ඒතර 120 කෝෂය ගත්තම ඩෙල්ටා P වෙන්නේ I වර්ගය. I කියන්නේ එතකොට 5 බෙදීම 6 වර්ගය. R කියන්නේ 5යි. එතකොට අපිට එන්නේ 3.67 වොට්. ඊට පස්සේ අපේ කෝෂය වෙන්නේ 30 වෝල්ට් කෝෂය. යාගේ ප්‍රතිරෝධය 4යි. 30 වෝල්ට් කෝෂයේ ඩෙල්ටා P සමානයි. එතකොට I වර්ගය කියන්නේ එතකොට 4 බෙදීම 3 ඒකේ වර්ගයේ වැඩි කිරීම R කියන්නේ 5 නේද? R වලගේ 4ක් එකතුයි. එතකොට අපිට එනවා වොට් 4.1ක්. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? එකේ කෝෂී ක්ෂමතාව සොයන්න. එහෙනම් EI දාන්න. එකේ කෝෂී ක්ෂමතාව EI. මොකද කරන්නේ EI. අපි ඔන්න එක එක්කෙනා ගමු. 80 එක්කෙනා ගත්තොත් P සමාන EI සූත්‍රය දාන්න ක්ෂමතාව වෙන්න. ඒ කියන්නේ 80 I කියන්නේ 0.5යි 40යි වොට්. අන්න සූත්‍රය වලට යනවා. දෙවෙනි එක්කෙනා ගත්තොත් P සමාන EI. E කියන්නේ වෝල්ට් 120 ධාරාව 0.8යි 3යි 3 අන්න සුළු කරාම එනවා අපිට වොට් 100ක්. අනිත් එක්කෙනා ගත්තොත් P සමාන EI 30 වැඩි කිරීම යාගේ ධාරාව 1.3යි 3 ඒක අපිට වොට් 40යි. එච්චරයි නේද?